සුබ දවසක් සියලුම දෙනාට. ඔන්න BTC අප්ඩේට් එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් BTC ලක්ෂය රීච් කරන්න ඔන්න මෙන්න තියෙද්දි මේ මොකක්ද වෙන්නේ? රයිට්. එහෙනම් මෙන්න BTC ගමන් ගත් ට්‍රෙන්ඩ් ලයින් එක. රයිට්. ඊටාම වැදගත්. මෙන්න ට්‍රෙන්ඩ් ලයින් එක 5 මිනිත් වලින් මම අරන් තියෙනවා. මේක ඇවිල්ලා ගමන් කළේ 95700 ගානේ ඉඳලා 99800 ගානට. රයිට්. එතකොට මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක ඔස්සේ මේ වෙනකොට BTC ගමන් කළා. අපිට ඕනනම් මෙන්න මේ විදිහට මෙතනින් උනත් මේ ට්‍රෙන්ඩ් ලයින් එක ගහ ගන්න පුළුවන්. එතකොට ඔයා දන්නවා මේ වෙජ් එක මොකක්ද? මෙන්න මේ වෙජ් එක ඇවිල්ලා රයිසිං වෙජ් එකක්. රයිට්. රයිසිං වෙජ් එකක්. එහෙනම් රයිසිං වෙජ් එක ආකෘතිය මොකක්ද? රයිසිං වෙජ් එකක ආකෘතිය තමයි වෙජ් එකේ උසට ඩවුන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ තාක් ඩවුන් වෙන්න පුළුවන්. රයිට්. මෙන්න මේ තාක් ඩවුන් වෙන්න පුළුවන්. එතකොට මේ BTC දැනට මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරලා 5 මිනිත් chart එකේ මේ රීටෙස්ට් එකට පවා ගිහිල්ලා එනවා. ඔන්න අපි ස්කැල්පින් මෙතඩ් එකට දාගන්නවා. රයිට්. රයිට්. ට්‍රෙන්ඩ් ලයින් එක එතකොට අන්න රයිට් මේ ස්කැල්පින් වලට වඩා 5 මිනිත් ඇකියරසි මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක ඉහළට බ්‍රේක් කරලා මෙන්න මෙතනින් රීටෙස්ට් කරලා නැවත ඩවුන් වෙන්න යනවා. රයිට්. මේ ඩවුන් එකේදී ඊළඟට BTC වැටෙනවා නම් කීයටද වැටෙන්න ඕන? රයිට්. මෙන්න මෙතන මේ තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක. රයිට්. මෙන්න මෙතන රීටෙස්ට් කරා එකපාරක් දෙවෙනි පාර මෙතෙන්ට එනවා රීටෙස්ට් කරන්න යන්න පුළුවන්. රයිට්. නමුත් මෙන්න මේ රීටෙස්ට් එක එකවරක්වත් දුන්නේ BTC 98000ට විතර වැටිලා. එක්කෝ 97500ට වැටිලා හෝ මෙන්න මේ ලෙවල් එකට. ඒ කියන්නේ කීයද? 98300 98500 කියන මේ කෙටි ලෙවල් එකට. රයිට්. මෙන්න මේ ලෙවල් එකට මෙහෙම වැටිලා බවුන්ස් වෙලා නැවත අප් ට්‍රෙන්ඩ් එකක් යන්න පුළුවන්. රයිට්. එතකොට BTC ලක්ෂය රීච් කරන්න නැති වෙයිද? නැහැ. BTC ලක්ෂය අනිවාර්යයෙන්ම රීච් කරાવી. රයිට්. රීච් කරන්න පුළුවන් ඉඩකඩ වැඩි. සමහරට මේ තියෙන බයින් ප්‍රෙෂර් එකත් එක්ක මේ රයිසිං වෙජ් එක මේ 5 මිනිත් රයිසිං වෙජ් එක ගන්න මේක අපි දැන් 1 hour වගේ දාගෙන බැලුවොත් රයිට් මේක බුලිෂ් මූවමන්ට් එකක්. මේ 1 hour දැම්මත් රයිට් ඔන්න 1 hour දැම්මත් අන්න බලන්න අපිට අහු වෙනවා මෙන්න මෙතන තියෙන රයිට් ළමයි මෙන්න හොඳට බලා ගන්න මෙන්න මෙතන මේ හිට් වෙච්ච 97000 ගාන බ්‍රේක් කළානේ දැන් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට ඇවිල්ලා අප්පුනේ. එහෙනම් මෙන්න මේ ලයින් එක රීටෙස්ට් කරන්න එන්න පුළුවන්. මේ කලින් ඇඳගත්ත මෙන්න මෙතන ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳගත්තේ මේ තියෙන හයි එකට. ඉතින් මෙතන නැවතත් ඒක තියෙනවා. එහෙනම් මෙන්න මේක රීටෙස්ට් කරලා මෙතනින් බවුන්ස් එකක් දුන්නොත් අන්න ඒක මේ ඉහළ යාමට වඩා හොඳයි. දැන් මේ එක දිගට ඉහළ යනවා කියන්නේ මේක වේගෙ වැඩි. මෙච්චර වේගෙන් ගියොත් ඊට වඩා වැඩි වේගෙන් වැටෙන්න පුළුවන්. ඒ නිසා හෙල්දි විදියට පුල් බෑක් එකක් වෙවි. මෙන්න මේ වගේ ටෙස්ට් කර කර බවුන්ස් වෙවි. මෙතනින් නැවත අප් වෙන්න පුළුවන්. කීයටද 97500ට වැටිලා නැවත අප් වෙන්න පුළුවන්. රයිට්. ඉතින් දිගින් දිගටම යන්න පුළුවන්ද? ඔව් පුළුවන්. එහෙනම් සමස්ත chart එක ගත්තොත් අපි 1 day chart එකේ දැන් ඉන්නේ. රයිට් 1 day chart එකේ ඉන්නේ. ඉතින් මෙන්න මේ කුඩා ට්‍රෙන්ඩ් ලයින් දෙක තුන මකාගෙන අපි BTC ඇනලයිස් එකට යමු. ඔන්න ඔයාලට මුලින්ම කියන්න ඕනේ තව coin දෙක තුනක ඇනලයිස් සහ swing trading සහ ඊළඟට හොඳම perform 24 hour volume වල හොඳම uplist එකට එන්න පුළුවන් coin ටිකක් දැන් අපි කතා කරනවා. ඒ නිසා රැඳී ඉන්න ඔයාට swim trade කරන කෙනෙක් නම් right swim trade කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම හොඳ ගේන් එකක් ගන්න හොඳ ප්‍රොෆිට් එකක් ගන්න මෙන්න මේ ටික බලා ගන්න right හරි ඔයාට පේනවා මෙන්න මේ 1 day chart එක එහෙනම් 1 day chart එකෙන් right bounce වෙවි ඊළඟට මෙන්න මේ වගේ falling wedge එක ඉහළට break කරලා තමයි අප්පුනේ ඊළඟට අප්වීමට નિયમિત තැන මේකේ all time high එක මෙන්න මෙතන කඩලා right මෙන්න මෙතන කඩලා මෙන්න මේ රතු ලයින් එකෙන් ඉහළට මෙන්න මෙතනින් අප් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඩොලර් 1,20,000 right එහෙමත් නැත්නම් 1,30,000 රීච් කළ යුතුයි. හරි. ඒකෝර BTC ලක්ෂයට ඒක සමහරට අදම එන්නත් පුළුවන්. BTC ලක්ෂය රීච් කරනවා. ඒක ගැටලුවක් නැහැ. ඊළඟට මෙන්න මේ රෙඩ් ලයින් දෙකේ මේ යන පැටර්න් එකේ දැනට මේකේ වේව් 1යි 2යි 3යි ගිහින් තියෙන්නේ අපි ඇල්ට් කොයින් සීසන් එකට කලින් වේව් 5ක් යයි කියලා උපකල්පනය කරමු එහෙම වුණොත් BTC 1.50 පනිනවා රයිට් මේ රෙඩ් ලයින් එක උඩට බ්‍රේක් කරලා අප් වුණොත් BTC ලක්ෂ 5 පනිනවා රයිට් ඒකත්
හොඳින් මතක තියාගන්න. දැනට මේ తాවකාලික ෆුල් බෑක් එකක් වෙන්න හේතුව තමයි මෙන්න ඕවර් බෝඩ් මට්ටමක එහෙම නැත්නම් 70යි RSI එක 4 hour chart එකට ගියත් ඕවර් බෝඩ් මේ ඉහළම තැනක තියෙන්නේ. ඒතර 1 hour chart එකට ගියත් මේ ඕවර් බෝඩ් වෙලා වැටෙන ගමන් තියෙන්නේ. 3 minute chart එකට ගියත් ඔය ඕවර් බෝඩ් වෙලා. එතකොට ස්කල්පින් chart එකට ගියොත් ඒක සෙටල්. නමුත් මේ වගේ ලොකු ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කරන එක ස්කල්පින් වලට අදාළ වෙන්නේ නැහැ. මේවා කඩාගෙන යනවා. ඉතින් මීට සමගාමීව right BTC මේ අප් එකට සමගාමීව රෙඩි වෙන්න පුළුවන් පළවෙනි කොයින් එක තමයි people. ඒතර people පළවෙනි 4 hour chart එක ගත්තොත් මම ඔයාලට full chart එක පෙන්නනවා. 1 day chart එක මෙන්න මේ විදිහට තියෙනවා. right ඔන්න මේ people අඩුම තැනක තියෙන්නේ. හොඳම falling wedge එකක් break කරලා තියෙන. හොඳ falling wedge එකක් break කරලා ලොකු consolidate එකක තියෙන්නේ. consolidate එකනුත් පස්සේ මෙන්න මේ වගේ කුඩා falling wedge එකක් නැවත break කළා. ඉතින් මේකත් මෙන්න මේ low එක මේ කහ yellow line එකෙන් ඉහළට break කරලා retest එකක් දීලා මේ wedge එකේ උසට ඒ කියන්නේ ඊටාම ඉහළ profit එකක් ගන්න people වලින් පුළුවන්. ඊළඟට තමයි AERGO right. එතකොට මෙන්න future trading වලට ආපු coin එකක්. ඉතින් මේකේ පළවෙනි falling wedge එක break කරලා මෙන්න මෙතනින් down වුණා. නැවතත් ඊළඟ falling wedge එක break කරලා තියෙන්නේ. එතකොට consolidate වීමක් වෙන්නේ. මේ falling wedge එක දක්වා වුණත් මේක up වෙන්න පුළුවන්. නමුත් පරිස්සමෙන් මේකට stop loss දාගෙන ගන්න ඕනේ. මේක wick එකක් ගහලා new low එකක් තියලා up වෙන්නත් පුළුවන්. නමුත් falling wedge එක ගැන බලාපොරොත්තු වෙමින් ඉන්න money management වලට පමණක් මේක trade කරන්න. ඊළඟට ARC right. ඒතර මෙන්න මේ වගේ ප්‍රධාන වශයෙන් තියෙනවා මේකේ 4 hour chart එකට ගියොතින් මෙන්න මේ pattern එක right. මෙයත් හොඳ rising falling wedge එකක් break කළා right. break කරාට consolidate වීමක් පමණයි සිද්ධ වුනේ. ඉහළට අප් වුණා. తాවකාලික consolidate වීමක් සිද්ධ වුණා. ඒකත් falling wedge ආකෘතියට ආවා. ඒකෙත් wedge එකේ යටම line එකට ගිහිලා දැන් හොඳ candlestick එකකින් මේක ඉහළට break වෙලා තියෙනවා. ඉතින් මේකෙත් මේකේ උසට මේ yellow line එකෙන් උඩට ගිහිල්ලා මේකේ new high එකක් තියන්න පුළුවන්. මේක කියන්නේ ඉදිරියේදී හොඳම perform කරන්න පුළුවන් coin එක තමයි ARC right. ඉතින් BTC සමග මම coin තුනක් ගැන කතා කළා. ඉතින් ඔයාගේ අදහස BTC කීයට යනවද? කමෙන්ට් එකක් දාන්න ඕනේ. BTC ඔයාගේ අදහස කීයටද යයිද? ඊට පස්සේ ඔයාට ඊළඟට මෙහෙම දැන් coin තුනක් ඇනලයිස් කරලා කතා කරාම තව කතා කරන්න ඕනේ ඊළඟ coin තුන මොකක්ද කියලා කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. හැමෝටම සුබ දවසක්.